කොච්චි කල් තබා ගන්නා විදිය. අපිට ඒකට අවශ්‍යයි හොඳින් සෝදාගත් කොච්චි වතුර නැති වෙන්න වියලා ගන්න. ලුණු මොනවා හරි විනාකිරි වර්ගයක්. මම අද අරගෙන තියෙනවා කිතුල් විනාකිරි. මුලින්ම මේ කොච්චි ටික අපි මේ බෝතලේ කොච්චි ටික අපි මේ හිස් බෝතලයට දාගන්න. මේ කොච්චි වල තියෙන ගුණ කියනවා නම් මේ කොච්චි කොලෙස්ටරෝල් වලට ඉතා ගුණදායකයි. ඉන්පසු විනාකිරි අවශ්‍ය ප්‍රමාණයටගෙන එයට ලුණු හොඳින් කලවම් කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු කලවම්. මම ලුණු තේහෙළි දෙකක් පාවිච්චි කරනවා. මම හිතනවා ඒ ප්‍රමාණය ඇති කියලා. ඊට පස්සේ එය හොඳින් කලවම් කරගෙන මෙන්න කොච්චි දමු බෝතලයට එම දියර සියල්ල දාන්න. විනාකිරි සියල්ල දාන්න. ඉන්පසු එය හොඳින් සොලවා පියනින් වසා සතිය පමණ මෙය තබා. සතියකට පසු ඔබට පෙනේවි මේ කොච්චි වල පැහැය වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම එය මෘදු භාවයට පත් වෙලා තියෙනවා. සොෆ්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මේ කොච්චි භාවිතා කරන්න පොල් සම්බෝල වලට බැදුම් කරවල බැදුම් වලට හරිම රසයි. ඒ වගේම බත් එක්ක මේ කොච්චි හීනියට කපලා ලුණු සම්බෝලයක් එහෙම නැත්නම් නිකන් කොච්චි උනත් බත් එක්ක කනකොට ඉතා මිහිරි රසක් දැනෙනවා.